ඔන්න ඈත අතීතේ සුගතන් කියලා හිත හොඳ දුප්පත් ගොවිරාළ කෙනෙක් ජීවත් වුණා. ඉතින් අපේ සුගතන් ගොවිරාළට කුඩා කුඹුරු කෑල්ලක් තිබුණා. ඒ කුඹුර කරලා තමයි එයාගේ පවුලට කන්න දුන්නේ. වෙනද වගේම දවස පුරා වැඩ කරලා හවස් වෙලා සුගතන් ගෙදර ආවා. සුගතන් ගොවිරාළගේ බිරිඳගේ නම කමලා. අනේ මහත්තයෝ, අද සිටුතුමා ආවා. සිටුතුමාගෙන් ණයට ගත්ත සල්ලි ඉල්ල ගන්න. හරියට සුමානයක් කල් දුන්නා. සල්ලි දුන්නේ නැත්තම් ණයට හිලව් වෙන්න අපේ ගෙදර ගන්නවා කිව්වා. දෙයනේ කමලු, සුමානකින් කොහොමද අපි සල්ලි ගෙවන්නේ? මං කුඹුර කරා විතරයි. වහින්න ඕනේ කුඹුර සරු වෙන්න. අස්සන්න විකුණුල එපේ අපි සල්ලි ගෙවන්න. ඔයා සිටුතුමාගේ හැටි දන්නවනේ. ඔව් දෙයක් කිව්වොත් ඒක අනිවාර්යෙන්ම කරනවා කියලා. මට බය අපිව ගෙදරින් එළියට දායි කියලා. එහෙම වුණොත් අපි කොහේ කියලා යන්නද? අපිට සල්ලිත් නැහැ වෙන ගියක් කුලියට ගන්නවා. ඔයා කලබල නැතුව ඉන්නකෝ කමලා. මං සිටුතුමත් එක්ක කතා කරන්නම්. ඉතින් සුගතනෝ යෝගේ බිරිඳයි හිටියේ ගොඩක් කනගාටුවෙන්. සුමානයක් ගෙවිලා ගියා. සිටුතුමා සුගතන් ගොවියව හොයාගෙන ගෙදරට ආවා. මගේ සල්ලි ලෑස්ති කරලා දෙන්න. සිටුතුමනි, මට ටික කාලයක් දෙන්න. මං සිටුතුමාගේ සල්ලි ගෙවලා දාන්නම්. ගොයි උඹ මාව විහිලෝකට ගත්තද? දාන්න මනේ මගේ හැටි. මාට සල්ලි තරම් වටින කිසි දෙයක් නෑ. මගේ සල්ලි මගේ නැත්තලා තියෙන කොට තරම් කනගාටුවක් මට තවත් නෑ. මොනවද තවත් බලන් ඉන්නේ? අද හවස් වෙනකන් කල් දෙන්න. ගෙදර අස්කරන් එළියට බයින්න ඕනේ. අනේ ඉතින් අසරණ සුගතන් ගොයියා සිටුතුමා ළඟ වැඳ වැටුණා. අනේ සිටුතුමනි, මේ අසරණයාගේ ඉල්ලීමට කන් දෙන්න. අපිව එලවන්න එපා. අපි ගැනත් පොඩ්ඩක් හිතන්න. අපි කොහේ කියලා යන්නද සිටුතුමනි? ඒක මගේ වැඩක් නෙමේ රාලේ. මම මොකද තමුල්ලා ගැන හිතන්නේ? මගේ පරම්පරාවුන් ගැන විතරයි මං හිතන්නේ බෝල. සිටුතුමනි, මට මාසයක් කල් දෙන්න. මං ඔබට මුදල් ගෙවන්නම්. අපේ හිසට සෙවණක් නැති වුණොත් අපි තවත් අසරණ වෙයි. මාසයක් යනකම් මගේ සල්ලි ගන්න බලන් ඉන්න මට බෑ. මං තමුන් පෙතුනා වගේ දෙගුණයක් සල්ලි මේ විකුණලා ගන්නවා. සුගතන් තමුනේ දිහා බලාගෙන ඉන්නවා. අනේ සිටුතුමනි, මට මාසයක් කල් දෙන්න. මං ඔබතුමාට මං ගත්ත වගේ දෙගුණයක් සල්ලි ගෙවන්නම්. මේ ගේ අපෙන් ගන්න එපා සිටුතුමනි. ඔයා මේ මොනවද කියන්නේ? අපිට ගයක් ඕනි තමයි. ඒත් මාසෙකින් දෙගුණයක්. සල්ලි අපි කොහෙන් ගෙවන්නද? ඒක කරන්න බැරි දෙයක්. දෙකද මන් නෙවෙයි ඒක තමුන්ගේ හාමේ දන්නවා. ඉතින් මං කොහොමද මේ ගේ අතෑරලා දාන්නේ? ඔබතුමා මාව විශ්වාස කරන්න. මාසෙකින් මට ඔබේ මුදල් ගෙවන්න බැරි වුණොත් ඔබ මගේ ගෙදර ගන්න. මන් ඔබට මුකුත් කියන්න යන්නේ. ඒ දැන් මගේ ගෙදර මගෙන් උදුර ගන්න එපා සිටුතුමනි. හරි සුගතන්, තමුන් ඔය තරම් පෙරැත්ත කරන නිසා මං තව එක මාසයක් කල් දෙන්නම්. හරියටම මාසකින් මං එනවා. එදාට සල්ලි නොදුන්නොත් මට මුකුත් කියන්න ඕනි වෙන එකක් නෑ. දන්නවනේ කරන්න ඕනේ දේ. එහෙම කියපු සිටුතුමා එතනින් පිටත් වෙලා ගියා. සුගතන් ගොඩක් මහන්සි වෙලා කුඹුරේ වැඩ කරා. ඒත් කුඹුර සරු වෙන්න වහින්න ඕනි කියලා සුගතන් හිතුවා. දෙවියනේ, මේ වැහි කාලෙනේ වහින ලකුණක්වත් නෑනේ. වැස්සොත් තමා මගේ අස්සන්න සරු වෙන්නේ. එහෙම වුණොත් තමයි අස්සන්න විකුණලා සිටුතුමාගේ ණය බේරන්න පුළුවන්. දෙවියනි, වැස්ස ලබා දෙන්න දෙවියනි. නැත්තම් මගේ අස්සන්න මැරිලා යාවි. සුගතන් වැස්ස නැති නිසා කනගාටුවෙන් හිටියේ. දවසක් රෑ ඒ ගැන හිතමින් සුගතන් කාලය ගත කළා. මං ගොඩක් වෙලා ඉඳන් බලාගෙන. ඔයාද නිදාගන්න ඉන්නේ නැද්ද? කොහේ කියලා නිින්ද යන්නද කමලා? මාසෙ ගෙවිගෙන යනවා. තාම වැස්සත් නැහැ. මගේ ඔළුවේ බර කවදා නිදාස් වේද මන්දා. මං ඔයාට එදාම කිව්වා දෙගුණයක් සල්ලි දෙන්න පොරොන්දු වෙන්න එපා කියලා. දැන් වැස්ස නැතුව කොහොමද අපි අස්වැන්න ගන්නෙ? කමක් නෑ, එන දෙයකට මූණ දෙනවා. දෙවියෝ හැමදේම බලාගෙන ඉන්නේ. ඔයා ඔහම කියාගෙන ඉන්නකෝ. අපිට වැස්සත් නෑ, ගෙදරත් නෑ. කමලා සුගතන්ට දොස් කියලා නින්දට ගියා. සුගතන් කළුවරේම එළියට බැහැලා කුඹුර දිහා බලාගෙන හිටියා. දෙවියනි, ඔබ මේ හැම දෙයක්ම බලාගෙන නේද ඉන්නේ? මාව මේ කරදරින් බේරගන්න වැස්ස ලබා දෙන්න දෙවියනි. මං ගැන අනුකම්පාවෙන් පොඩ්ඩක් වැස්ස ලබා දෙන්න දෙවියනි. මිදුලට වෙලා ගොඩක් වෙලා හිටපු සුගතන් යලිත් නිවසට ගියා. ටිකෙන් ටික මධ්‍යම රාත්‍රිය උදා වුණා.
මෙච්චර දවසක් වේලිලා තිබ්බ පොළොව තලය පෙඟෙන්නම ධාරානිපාත වර්ෂාවක් හිමිදිරි පාන්දර වෙනකන් ඇදහැළුණා. පුවදා උදේ සුගතන්ට ගොඩක් සතුටුයි. දෙවියන්ට අත් දෙක එකතු කරලා පින්දීපු සුගතන් දුවගෙන තමන්ගේ කුඹුරුයායට ගියා. කුඹුරේ සුගතන්ගේ ගමේ තවත් කෙනෙක් හිටියා. වැස්ස නම් අපේ කුඹුරටත් ආව සුගතන් ගොයියෝ. ඒත් එක වැස්සකින් මේ වගේ අස්සන්නක් නම් ආවේ නෑ. මේක නම් ප්‍රාතිහාරයක් වෙන්න ඕනි දෙවියන්ගේ. මේක නම් දෙවියන්ගේ හාස්කමක් වෙන්න ඕනි. අවුවට වේලිලා තිබ්බ කුඹුර අද අස්වැන්නත් ඇවිත්. සුගතන් ගොයියගේ කුඹුර එක වැස්සකින් අස්වැන්න ගන්න පුළුවන් තරමටම සරු වෙලා තමයි තිබුණේ. ඔහු අස්වැන්න විකුණලා ගෙදර එන ගමන් ආයෙත් කුඹුර දිහා බැලුවා. මේ මොකද දෙයියනේ? මං අද උදෙන්ම අස්වැන්න කැපුවනේ. බීජවත් පොහොරවත් නොදා කොහොමද අස්වැන්නක් ආවේ? අපේ සුගතන් පහුවදා උදෑසනම අස්වැන්න කපලා විකුණලා එද්දි දකිනවා ආයෙමත් කුඹුරේ අස්වැන්න ඇවිල්ලා තියෙනවා. මේ මොකද්ද වෙන්නේ? මං අස්වැන්න විකුණලා එන ටිකට ආයෙමත් අස්වැන්නක් එනවනේ. මේක නම් දේව හාස්කමක්ම තමයි. සුගතන් තේරුම් ගන්නවා දෙවියන්ට කරපු කන්නලව්ව නිසා දේව බැල්ම කුඹුරට වැටිලා කියලා. ඔහු තම බිරිඳට ඒ හැම දෙයක්ම කියනවා. මං හිතන්නේ දෙවියන්ට අපේ දුප්පත්කම පෙනිලා කුඹුරට මායාවක් කරලා. ඕ ඒක නම් ඇත්ත. සිටුතුමාට දෙන්න සල්ලි ඔක්කොම ලැබිලා ඉවරයි. මං හෙට අනිද්දාම ගිහිල්ලා මේ සල්ලි බේරලා එන්නම්කෝ. හා හොඳයි. දෙවියෝ අපිට අපේ ගේ වගේම දෙවියන්ගේ ආශිර්වාදයක් දීලා. සුගතන් ගොයියයි කමලයි හැමදාම අස්වැන්න කපලා විකුණලා මුදල් ලබා ගත්තා. මේ විදියට ටිකෙන් ටික ඔවුන්ගේ දුප්පත්කම නැති වෙලා ගියා. කිසිම අඩුපාඩුවක් ඔවුන්ට තිබුණේ නැහැ. ඒත් ඔවුන්ගේ මේ දියුණුව ගැන සිටුතුමාට ආරංචි වුණා. අතේ සල්ලි නැතුව මම් පස්සෙන් වැටිලා හිටපු සුගතන්ට අත හැමදේම ලැබිලා. එහෙම වෙන්නේ කොහමද? මොකක් මහරි රහසක් තියෙනවා. සිටුතුමාට සුගතන් ගැනත් ඔහුගේ බිරිඳ ගැනත් සැක හිතුණා. ඒ නිසා සිටුතුමා ඔවුන් ගැන ඇහැ ගහගෙන හිටියා. ටික දවසකට පස්සේ සිටුතුමා දකිනවා සුගතන් දවසට දෙපාරක් තමන්ගේ කුඹුරේ අස්වැන්න කපනවා කියලා. දැන් මට හැමදේම තේරෙනවා. සුගතන්ගේ කුඹුර මායාවක් තියෙන නිසා තමයි හැමදේම ලැබිලා තියෙන්නේ. මේ මායා කුඹුර නිසානේ හැමදේම කරන්න හොඳ වැඩ. දවසක් රෑ සිටුතුමා සුගතන්ගේ අස්වැන්න ගිනි තියන්න ඔහුගේ කුඹුරට එනවා. දැන් බලමු සුගතන්ට හැමදේම ලැබෙන්නේ කොහොමද කියලා. මම මේ කුඹුර මාළු කළා දානවා. අලුවෙච්ච කුඹුරෙන් මායාවක් කොහොම වෙන්නේද? සිටුතුමා කුඹුර ගිනි තියනවා. ඒත් ඒ ගින්දර නිවිලා ගිහිල්ලා සිටුතුමා ගිනි අරන් අලු වෙලා යනවා. ගිනි ගන්න සද්ද ඇහිලා සුගතුනුයි කමලයි කුඹුර ළඟට එනවා. සද්දයක් ආවට ආමිනේ ඒත් මේ කිසි දෙයක් නැහනේ. දන්නේ නම් නෑ. ඒත් මේ හැම දෙයක්ම හොඳින්. දැන් අපි යමු. හෙට උදේම අස්වැන්න කපන්න නැගිටින්න ඕනනේ. ගමේ අය කවුරුත් සිටුතුමාට උන දේ මොකද්ද කියලා දන්නේ නැහැ. මොකද ඔහු පිච්චිලා අලු වෙලා වාෂ්ප වුණා. සුගතන් අස්වැන්න විකුණලා අනිත් අයටත් උදව් කරගෙන කමලා එක්ක සතුටින් ජීවත් වුණා.